මචං මම මේ ඉන්නේ අදින් වසර 2000කට කලින් රුහුණේ. අද මම හොයාගෙන ආවේ ඉතිහාසයේ හිටපු වේගවත්ම මිනිස්සයාව. අර පේනවද පුංචි දරුවෙක්? මුළු ගමම දන්නවා එයාගේ වේගය ගැන. එයාගේ නම සුමන. ගමේ නම වේලු. ඉතින් මේ සුමන කියන දරුවා ලොකු වෙද්දී මුළු රබම මේ වාගේ හඳුන්වන්නේ වේලු සුමන කියලා. විටි කාලේ ඉඳන්ම මෙයාගේ හොඳම යාළුවෝ උනේ මිනිස්සු නෙවෙයි. අශ්වයෝ. කාලය ගෙවුණා. අර පුංචි කොළු ගැටයා දැන් හැඩි දැඩි තරුණයෙක්. බලන්න ඒ තේජස. දැක්කද ඒ වේගය? අශ්වයා පිටේ යද්දි එතුමා පේන්නේ හරියට දම්වැලක් වගේලු. හෙලවෙන්නේවත් නැහැ. මේ දක්ෂකම නිසාම කාවන්තිස්ස රජතුමා අපේ වීරයාව මාලිගාවට ගෙන්වා ගන්නවා. එතනින් තමයි මේ ගමන වෙනස් වෙන්නේ. රජතුමා එතුමාට බාර දෙනවා භයානක රාජකාරියක්. තනියම. ඔව්, තනියම හතුරු බලකොටුවට යන්න ඕන. බලන්න ඒ හිතේ තියෙන හයිය. මරණය ඉස්සරහට එතුමා යන්නේ hina වෙලා. ගිහින් නිකන් හිටියේ නෑ. එලාර රජුගේ මඟුල් අශ්වයෝ ටික ලිහලා දාලා ලොකු කලබලයක් කරා. මුළු නගරයම ඇවිස්සුනා. එලාරගේ දරුණුම සෙම්පතියෝ දෙන්නෙක් අපේ වීරයා පස්සෙන් පන්නනවා. අපිටත් බේරෙන්න ලේසි නෑ යාළුවනේ. ඒ අය ළඟටම එනවා. වේලු සුමන දන්නවා කෙලින්ම ගහන්න බෑ කියලා. එතුමා මේ පඳුරු අස්සේ හැංගිලා වෙලා වෙනකල් ඉන්නවා. බලාගෙන ඉන්න. විදුලියක් වගේ පැන්නා. එක කඩු පාරයි. හිතාගන්නවත් බෑ නේද? ඒක තමයි වේලු සුමන කියන්නේ. වේගය වගේම මොළයක් තියෙන මිනිහෙක්. වසර ගානකට පස්සේ විජිතපුර සටනේදී අපේ සේනාවට මේ තාප්පෙන් එහාට යන්න බැරි වුණා. ඒ වෙලාවේ එතුමා අශ්වයා පිටේ ඉඳන්ම තාප්පෙන් පැන්නුවේ මුළු හෙළදේශයම වෙනුවෙන්. කොච්චර වැඩ දැම්මත් එතුමා රට වෙනුවෙන් දිවි දෙන්න වුණත් ලෑස්ති වුණ අහිංසක ගැමියෙක්. අදටත් යාල කැලේ සමහර තැන්වල එතුමාගේ අශ්වයා ගියපු පාරවල් මැකිලා නෑ කියලා මිනිස්සු කියනවා. ඉතින් යාළුවනේ මේ අපේ ලේ අපේ ඉතිහාසය මේවා රැකගන්න එක අපේ යුතුයකමක්. වේලු සුමන ගැන තව මාර විස්තර ටිකක් තියෙනවා. ඒ ඔක්කොම මම පල්ලෙහා පළවෙනි කමෙන්ට් එකේ දාලා ඇති. අනිවාර්යෙන් කිරවන්න. මචන් වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාලා ෆොලෝ පාරක් දාලා අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න. මචන්